Hello guys, welcome to my channel. ඉතින් ගොඩක් අය ඉස්සරහ තියෙන ෆොටෝස් ටික දැක්ක ගමන්ම අඳුර ගන්න ඇති. අද අපි කතා කරන්න යන්නේ කොහේ ගැන කියලාද? ඔව්. අද අපි යන්නේ මාරවිල කුරුස පල්ලිය බලන්න. මම ජීවිතේ පළවෙනි පාරට යන්නේ මම ඉන්න තැන ඉඳන් කිලෝමීටර් කීයද මන්ද? පැය එකමාරක් යන්න දුර තියෙනවා. ඉතින් මම ගියේ මම හිතන්නේ 7ට වගේ තමයි ගෙදරින් ගියේ. 8:00 වගේ වෙද්දී අපිට එතනට ය아가න්න පුළුවන් වුණා. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න හොඳේ. හරි. මෙන්න මෙතන ඉඳන් කිලෝමීටර් 1ක් වගේ තමයි තියෙන්නේ. දැන් අපි ඒ පල්ලිය තියෙන පාරට දැම්මා. පල්ලිය ඇත්තටම පාර පටන් ගත්ත තැනින් හැම වගේම පාකින් තියෙනවා. ගොඩක් පාකින් ලොකු පාකින් ඒරියාස් තියෙනවා. මොකද සෙනගත් ගොඩක් එනවා ඇත්තටම. ඉතින් ඇත්තට මේක වටිනවා ඒ වගේ ගොඩක් පාකින් තියෙන එක. ඉතින් අපිට ඇත්තටම පාක් කරන්න දෙන කිසිම අපහසුතාවයකට පත් වෙන්න උනේ නැහැ. හරි. මෙතන ඉඳන් තව 1 minute කියලා තමයි මැප් එකේ විදිහට අපිට පෙන්වන්නේ. මමත් කලින් ඇවිල්ලා නැහැ. ඉතින් පළවෙනි පාරට ආවේ. අපි වාහනේ පාක් කරේ නම් පල්ලියට කිට්ටුම තැනකින් රුපියල් 100ක් වගේ තමයි අපෙන් ගත්තේ පාකින්ගකට. මම හිතන්නේ බයික් ඒ වගේ වට නම් ගානීට වඩා අඩු ඇති. හරි. ඔන්න අපි ආවා එහෙනම්. මුලින් යන කෙනෙක් නම් ඔයත් ඉතින් ලයික් කරගෙන යන්න හොඳේ. අමතක කරන්න එපා. වීඩියෝ එක බලලා විතරක් යන්න එපා. ලයික් එක දාගෙන යන්න. හරි. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කුරුස පල්ලියට. මාරවිල කුරුස පල්ලියට. මෙතනට අතීතයේ බැඳුන කතාවක් තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට හිතුවා වීඩියෝ එක නිකන් දාන එකේ මේ අතීත කතාවත් ටිකක් කියලා දුන්නොත් හොඳයි කියලා ඕන කෙනෙක්ට දැනගන්න. ඉතින් ඇත්තටම මෙතන කතාව තියෙන්නේ 1920 දශකයේදී මෙතන ඉඳලා තියෙන පූජකවරයෙක්. මේ පූජකවරයා මෙතන කුරුසයක් හිටවලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු මුල් කාලෙදී නම් මේ කුරුසයක් ඉතින් නිකන් හිටවලා තිබ්බාම ඉතින් මිනිස්සු බල ගිහින් විතරයි. ඔය අතර කාලය තුලදී මේ ගමේ මිනිස්සු ළමයි අතරේ රෝගයක් පැතිරිලා තියෙනවා. ඉතින් ගොඩාක් අසනීප වෙච්ච මේ රෝගී ළම දරුවන්ව සුව කරගන්න බැරුව ඉතියේ කම්ම කෙනෙක් තමන්ගේ දුක කියන්න මේ කුරුසය ළඟට එනවා. ඇවිල්ලා තමන්ගේ දුක කියලා තමන්ගේ දරුවා සුව කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ජේසස් වහන්සේගේ බලයෙන් මේ දරුවා සුව වෙනවා. එදා මේ වෙච්ච සිද්ධිය මුළු ගම පුරාම පැතිරෙනවා. අන්න එදා ඉඳන් තමයි මේ ගමේ මිනිස්සු අතර විශ්වාසයක් ඇති වුණේ මේ කුරුසය මිනිස්සුන්ට සුව දෙනවා කියලා. අන්න එදා ඉඳන් මේ කුරුසය ප්‍රචලිත වෙන්නේ මාරවිල සුව දෙන කුරුසය කියලා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් අපිට හිතා ගන්නවත් බැරි තරම් ජනකායක් මෙතනට එක් වෙනවා මේ ස්ථානීය වැඳ පුදා ගන්න. ඉතින් ඒ වගේම අපි දැන් අපි මේකේ අතීත කතාව ඇහුවානේ. දැන් සමහරු ඉන්නවා ආගමේ අය නම් ඒක දන්නවා. ඒත් බුද්ධ ආගමේ අය ඉන්නවා පල්ලි යන්න කැමති. ඒත් මේවා කරන්නේ කොහොමද කියලා දන්නේ නැති අය. ඔයගොල්ලන්ට තියෙන්නේ මුලින්ම ගිහිල්ලා මේ වගේ ඔයගොල්ලෝ දන ගහගෙන ගිහින් තමන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න කියලා ඉල්ලන්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් මොකක් හරි ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මේ වගේ යන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම හිතින් බාර වෙලා පස්සේ කියන්න පුළුවන් මේ වගේ දෙයක් මට අවශ්‍යයි. මම මේ දේ ඉෂ්ට වුණොත් මේ වගේ දන ගාගෙන ගිහිල්ලා ඒ බාරය ඔප්පු කරන්නම් කියලා කැමති කෙනෙක්ට බාර වෙන්න පුළුවන්. වීඩියෝ එක බලලා ලයික් කරපු කමෙන්ට් කරපු සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම thank you so much. channel එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ අලුත් තැනකට ආයෙත් ගිහින් හම්බෙමු. ඔයගොල්ලෝ යන්න කැමති තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි අනිවාර්යෙන්ම යමු. ඉතින් අදට අපි ගිහින් එන්නම්. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ යන්න කැමති තැන් කමෙන්ට් කරලා තියන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.